Hello everyone, welcome back to my YouTube channel. මේක නම් මම කරන්න හිටපු වීඩියෝ එකක් නෙමෙයි. හැබැයි මට හිතුණා මිනි vlog එකක් විදියට මේක දානවා කියලා. අස 5ට ඔෆිස් ඉවර වෙලා මම මේ ගෙදර එන්න තමයි හදන්නේ. අම්මී තාත්ති කිසිම කෙනෙක් දන්නේ නැහැ මම එනවා කියලා. මම එයාලට කියන්නේ නැතුව තමයි යන්නේ. අපේ ඔෆිස් එක තියෙන්නේ පෝට් සිටි එකේ. ඔෆිස් එකෙන් එළියට ආවහම මෙන්න මේ විදියට තමයි වටේ පේන්නේ. මම තාම හිතුවේ නෑ අම්මිලාට මොනවද කියන්නේ කියලා. හැබැයි මම කිව්වා මට එන්න වෙන්නේ නැහැ කියලා. මම ඔෆිස් එකෙන් ආවේ හවස 5ට විතර. මට බස් එකක් හම්බුනේම නැහැ. මාර සෙනඟ. කොහොම හරි පිටකොටුවට ඇවිල්ලා මම බස් එකෙන් නැග්ගා. මම මේ කල්පනා කරන්නේ ගෙදරට දැන් මොනවද කියන්නේ කියලා. මම මාර ආසයි අම්මිලාව සර්ප්‍රයිස් කරන්න. අම්මි හැම වෙලෙම මට කියන්නේ ගෙදර එන්න කියලා. ඉතින් මම මෙහෙම නොකියා ගියාම එයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා බලන්න මට මාර ආසයි. කොහොම හරි දැන් බොරුවක් හදාගන්නත් ඕන අම්මිට කියන්න. මොකද අනිවාර්යෙන් මට කෝල් කරන කොහෙද ඉන්නේ කියලා අහලා. ගෙදර යනවා තරම් සතුටක් මේ ලෝකේ කොහෙවත් නෑ මං හිතන විදිහට. ගෙදරින් ඈත් වෙලා ඉන්න කෙනෙක්ට නම් ඒක හොඳටම තේරෙනවා ඇති. ඉතින් මං කල්පනා කරන දැන් රෑ වෙනවා ගෙදර යද්දී කොහොමද මම කියන්නේ අම්මිලාට කියලා. මම දන්නවා අනිවාර්යෙන් මට කණ්ඩත් නැති වෙනවා. මොකද එයාලා දන්නේ නැහැනේ මම එනවා කියලා. හරි මගක් දුර යද්දී වහින්න පටන් ගත්තා. ඒත් එක්කම අම්මි කෝල් කරලාත් කිව්වා හෙට හොඳටම වහිනවා කියලා. දැන් මාර වැඩේ වෙන්නේ වැස්ස තිබ්බොත් යන්න විදියකුත් නැහැ. මම අම්මිට කිව්වා කැම එකක් ඕඩර් කරනවා. පෙට්‍රල් නැති නිසා ගෙදරට එන්නේ නැති වෙයි. පාරට ගිහිල්ලා ගන්න වෙයි කියලා. ඔන්න ඕක තමයි මගේ මාස්ටර් ප්ලෑන් එක. දන්න එක හරියයිද කියලා අපි බලමු. ඔන්න ඔය වෙලාවේ අම්මා කෝල් කළා කිව්වා ඒගොල්ලෝ රැයට කාලත් ඉවරයි කියලා. දැන් මම මොකද කරන්නේ? මට කන්නත් නැති වෙනවා. කොහොම හරි මම ගෙදර ගාවින් බහිදී 9:00 විතර වුණා. අපේ ගේ ගාවම තියෙන පීසා හට් එකක්. මං හිතුවා ඒකෙන් මොන හරි ගන්නවා කියලා. පීසා හට් එකෙන් ඕඩර් එකක් දැම්ම ඒක ගන්න එන්න කියලා තමයි මම කිව්වේ කොහොම හරි ගෙදරට. මම මේ ඉතින් හැංගිලා බලන් ඉන්නේ අපි තාත්ති එනකම්. කොහොම හරි ගෙදරට යද්දි අම්මි උඩ අම්මි ටීවී බලනවා. මම ඉතින් හොරා වගේ ගේ ඇතුළට ගිහිල්ලා කාමරේ හැංගිලා හිටියා. උණු බාන්නකයාගේ රියැක්ෂන් එක මට හරියට මේ ටික වීඩියෝ කරගන්න බැරි වෙලා. ඒ වුණාට මෙන්න මේ ටිකත් මට නම් හොඳටම ඇති. ඔන්න ඉතින් එහෙම තමයි අපේ අම්මි සර්ප්‍රයිස් උනේ. තවත් ලස්සන vlog එකකින් හම්බෙන්නම්. Stay tuned for more. Bye.